Hi guys, welcome back to my channel. ඔන්න තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන කාලෙකින් මම ආවා ඔයාලට. මේ vlog එක අපේ ඉස්කෝලේ get එක. ඉතින් කවදා හරි මේ memories වටින නිසා මම අනිවාර්යයෙන්ම චූටි කෑලි හැම capture කරගෙන ඔයාලත් එක්ක share කරගන්න තමයි මේ වීඩියෝ එක. මේ උදේ 7ට විතර ඉතින් මම ඉක්මනට මගේ මේකප් එකත් කරගෙන දැන් යාළුවා දෙන්නෙක් කෙනා කිව්වා මම පිකප් කරගන්නට. ඉතින් ඒ දෙන්නත් එක්ක එහෙමම අපි ආවේ හික්කඩුවේ ඇවෙන්ඩ්‍රා එකට. ඉතින් ඇවෙන්ඩ්‍රා එකේ තමයි අපේ ගෙට් එක තියෙන්නේ. අපි හෝල් එකට එද්දී කවුරුත් නැවිල්ලා නැහැ. ඉතින් අපි වේලාසින්ම ආවා. මොකද අපේ යාළුවා කට්ටියත් එක්කම කමිටි එකේ හිටියා. ඉතින් ඒ නිසා අපි වේලාසින්ම ආවා. අපි කට්ටියත් එක්කම ඉවසිල්ලක් නැතුව හිටියේ ඩෙකරේෂන්ස් එහෙම බලන්න. ඉතින් අපි ආපු ගමන් ඉක්මනට ආයේ හෝල් එක බලන්න. ඉතින් ඒ දවසේ මාරම ලස්සනට ඩෙකරේෂන්ස් එහෙම කරලා තිබ්බා. ඉතින් මේ ගෙට් එකේ හොඳම හරිය තමයි මේ ගෙට් එකට එනවා අපේ ඉස්සරම කාලේ අපි චූටි කාලේ ඉස්කෝලේ යන කාලේ හිටපු ටීචර්ස්ලා සර්ලවත් අපිට හම්බෙන්න chance එකක් හම්බ වෙනවා. ඉතින් එයාලත් මේකට එනවා. ඉතින් ගොඩක්ම ඉවසිල්ලක් නැතුව ඉන්නේ අපේ ඉස්සරම හිටපු ගොඩක්ම ක්ලෝස් ටීචර්ස්ලා හැම හම්බෙනකන්. මේ වෙනකොට මිස්ලා සර්ලා ළමයිලා හැමෝම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ආගම සීකලම අපේ ගෙට් එක ස්ටාර්ට් කරන්න යන්නේ. ඊට පස්සේ තියෙන්නේ පොල් තෙල් පහන පත්තු කරන්නට. මෙච්චර වෙලා කිව්වට ඔයාලා දන්නේ නැහැ මගේ ඉස්කෝලේ මොකද කියලා. මං ඉගෙන ගත්තේ ගාසාව් ක්ලන්ස් විද්‍යාලයේ. එතකොට මේ ඉන්නේ අපේ ඉස්කෝලේ මැඩම් සුමේදා පත්‍රිනවසම්. මැඩම්යි වයිස් ප්‍රින්සිපල්ලා එකතු වෙලා පොල් තෙල් පහන පත්තු කරා. එතකොට මේ ඉන්නේ අපේ ඉස්කෝලේ කලින් හිටපු මැඩම් සන්ධ්‍යා ආයිරානි පත්‍රිනවසම් මැඩම්. ඊට පස්සේ මැඩම්ලා කට්ටියත් එක්ක එකතු වෙලා කේක් එකක් කැපුවා. කේකුත් කපලා අපේ මැඩම්ගේ චූටි ස්පීච් එකක් තියෙනවා. Number of years ago, you came to school as very hesitant children. Now you are very confident, committed, and hopefully compassionate. ඊට පස්සේ මෙන්න මේ dance එකෙන් අපේ ගෙට් එක ස්ටාර්ට් කරා. dance එකෙන් පස්සේ තිබ්බේ ඉමෝෂනල්ම හරිය. ඉතින් අපි මැඩම්ගේ ස්පීච් එක ඔයාලත් අහන්නකෝ. ඉතින් ඇත්තටම සුර විමනකට ගොඩ වැදුනා වගේ මට හිතුනේ. වෙනදා සුදු වැඳුමෙන් හතු පාට ටයි එකෙන් පාසල පුරා දුව ඇවිදුණු අපේ පුංචි මල් කැපුළු ටික අද සාරිය ඇඳලා ටිකක් දරා ගන්නත් අමාරුයි. දැක්කම අපෙන් පෙන් වෙලා යනව නේද කියලා හිතෙනවා. ඉතින් මේ උණුහුම් කැදැල්ලේ වෙන්ව යන මොහොතේ දුකක් දැනුණා. ඔබේ දක්ෂතා දැකලා මම සතුටු වෙනවා එකතකින්. ඉතින් ආදරණීය දියණිවරුනි, අවුරුදු 13ක් අපේ ළඟ හිටියා. ඔබට මතක ඇති අම්මා තාත්තගේ අතේ එල්ලිලා නුහුරු පරිසරයකට ආවා. ගාලු කොටු පවුර ඇතුලේ සෞත්‍රන්ස් විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුළට ආවා. ඔබ දැක්කේ නුහුරු පිරිසක්. නමුත් ඔබට අම්මා තාත්තා වගේ ආදරේ දෙන්න එතන පිරිසක් හිටියා.
ඉතින් ආදරණීය දියණිවරුනි මැඩම්ගේ ස්පීච් එකෙන් පස්සේ තිබ්බේ ආර්ට් සෙක්ෂන් එකේ ඩාන්ස් එක. ඉතින් ඒ ඩාන්ස් එක අතරතුරදී මම ඔයාලට චූටි දෙයක් කියන්න. ඉතින් මේ ගෙට් එක තිබ්බේ පෙබ්‍රුවරි 22. ඉතින් මම මේක කවද අප්ලෝඩ් කරයිද දන්නේ නැහැ. නමුත් දැන් මම එඩිට් කරන ගමන් ඉන්නේ රමලාන් මාසේ. ඉතින් අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට හිතන්න පුළුවන් නෝබ මාසේ මේ වගේ මියුසික් එහෙම ගිහිල්ලා අරකද මේකද කියලා හිතන්න පුළුවන්. ඉතින් මේක ඇත්තම කිව්වොත් නෝම්බි වලට කලින් ඉතින් අපේ යාළුවා හැමෝම අපේ මුස්ලිම් යාළුවා හින්දම තමයි නෝම්බි වලට කලින්ම මේ ගෙට් එක දාගත්තේ. ඉතින් ඒක ආදරෙන් මතක් කරනවා. ඉතින් වැරදියට හිතන්න එපා. and තව දෙයක් අපේ සිංහල යාළුවා හිතන්නේ අපි නිකන් ගෙවල් වලට වෙලා හිර වෙලා ඉන්නවා වගේ. මෙතන යාළුවා කිව්වේ මගෙන් වීඩියෝස් බලන. ඉතින් කමෙන්ට් කරන අය තමයි මම මෙතන මේ කමෙන්ට් ටිකක් දාන්නම්. ඇත්තම කිව්වොත් අපි සිංහල යාළුවෝ වගේම තමයි මාර විදියට ෆන් කරනවා සහ මාර විදියට ජොලි කරනවා. නමුත් ඒ හැමදේම සෝෂල් මීඩියා වල දාන්න නැහැ. මොකද ඒකෙන් අපිට එන ඉෆෙක්ට් එක වැඩි. ඒ කිව්වේ දැන් මුස්ලිම් ගහන ළමෙක් ෆොටෝස් එහෙම ෂෙයා වෙනවා කියන්නේ ඒක අපිට ලොකු දෙයක් වගේ. ඉතින් ඒ වගේ ඉතින් සමාජික තමයි අපි ඉන්නේ. ඉතින් ඒ හින්දාම තමයි අපි හැම වැඩි ෆොටෝස් එහෙම දාන්න නැතුව මුහුණ එහෙම කවර් කරලා දාන්නේ. ඒක ඉතින් අපේ සමාජෙම හදාගත්ත දෙයක්. ඉතින් මාව subscribe කරලා තියාගන්න. මගේ vlogs වලින් මම ඉස්සරහට මගේ ජීවිතේ වෙන හැමදේම වගේ මම ඉස්සරහට ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද ජීවිතය කියන්නේ විඳින්න මිසක් විඳවන්න නම් නෙමෙයි. ඉතින් අන්න ඒ නිසා මාව subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට අපේ මුස්ලිම් කල්චර් එක ගැන සහ මම ගෙවන මගේ ජීවිතේ ලස්සන දවස් වලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මම ඔයාලට මගේ YouTube channel එකේ vlog එකක් අනිවාර්යයෙන්ම 10k subscribers ආවන් පස්සේ අරගෙන එන්නම්. එතකොට ඔයාලට තේරෙයි මම සහ මුස්ලිම් girl කෙනෙක් කොයි වගේ සමාජයකටද ඉන්නේ කියලා. ඉතින් අපේ වැඩි ඕන නැහැ ළඟම ඉන්න නෑදෑය ටික හැටි අපි එක සැරේම කපලා දාන්න. ඉතින් මම මට වෙච්ච හැමදේම වගේ මම YouTube journey එකෙන් කියන්නම්. කොහොම හරි ඉතින් කතාවෙන් කතාව ඊට පස්සේ තිබ්බේ ලස්සන මාෂප් එකක්. ඉතින් මේක ඔයාලට අනිවාර්යයෙන්ම අහන්න මාරම ලස්සනයි. මෙයාලා සිං කරා.
අපේ මිස්ටර් ටයිල්ස් වලට තිබ්බ ගේම්ස් එහෙම එකක් බලන්නකො මාරම ෆන්. ඊට පස්සේ මේ ගේම එක අපේ මිස්ලගේ සර්ලගේ ඇස් එහෙම දානවා. ඊට පස්සේ අපේ ඉන්න මිස්ලට හඳුනාගෙන එයාලගේ නම කියන්න තමයි තියෙන. එකත් මාරම ෆන්. ඊට පස්සේ අපේ ගෙට් එකේ බෑක්බෝන් එකේ ඩාන්ස් එක. ඒ කිව්වේ මෙච්චර දුරට මේ ගෙට් එක ලස්සනට තිබ්බනම් ඒකට කාරණාව මෙන්න මේ කට්ටිය. ඉතින් මීට අමතරව තව යාළුවෝ හැම ඉන්නවා. ඉතින් එයාලවත් මේ සැරේ ආදරේ මතක් කරන ගමන් මෙයාලගේ ඩාන්ස් එක බලමුකෝ. එයාලගේ ඩාන්ස් එකෙන් පස්සේ අපි කට්ටියත් එක්කම පල්ලෙහාට මොකද මිස්ලගේ ලන්ච් එක ගන්න ගමන් තමයි හිටියේ. ෆොටෝස් එහෙමත් අරගෙන ඊට පස්සේ තමයි ගේට් එකේ හොඳම හරිය මිස්ල් සර්ලා හැමෝමත් එක්කම කතා කළා. ඊට පස්සේ අපේ කොමර්ස් එකේ ඩාන්ස් එක. ඒ ඩාන්ස් එකත් බලලා හැමෝම අපි කට්ටියත් එක්කම කන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් හැමෝම අපි කෑම හැමත් බෙදාගෙන ඇවිල්ලා කාලා ඊට පස්සේ තමයි ගෙට් එකේ අපි ඉවසිල්ලක් නැතුව බලන් හිටපු වෙලාව. ඊට පස්සේ මිස් ලෙසල හැමෝම ගියා. දැන් ඉතින් තියෙන්නේ අපේ දවස එන්ජොයි කරන්න. And guys, I'm really very sorry. ඔයාලට මේ දවස් දෙකෙන් vlog එකක් ගේන්න බැරි වුණා. මට ඇත්තටම vlogs තියෙනවා ගොඩක්. ඒත් edit කරගන්න වෙලාවක් නැහැ. ඉතින් පන්ති අරවයි මේවත් එක busy වෙලා ඉන්නේ. හිර වෙලා ඉන්නේ මට vlogs edit කරගන්න වෙලාවක් නැතුව. ඒ කිව්වේ කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා මටවත් දන්නේ නැහැ. ඒ තරමට vlogs තියෙනවා. නමුත් edit කරගන්න තව වෙලාවක් නැහැ. කොහොමද? කතාවෙන් කතාව අපි කාලා බීලා ඊට පස්සේ එහෙමම ඩෙසර්ට් එක ගන්නට. ඊට පස්සේ 4:00 වෙදී අපේ ගේට් එක ඉවරයි. මම හිතනවා මේ vlog එකත් ඔයාලා enjoy කරන්නට ඇති කියලා. ඉස්සරහට තවත් ලස්සන vlogs ගේනකම් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. bye.